එකෝමත් එක කාලෙක ලස්සනම ලස්සන කැලෑවක් තිබුණා. මේ කැලෑවේ එක එක ජාතියේ සත්තු ජීවත් වුණා. ඒ වගේම හිටියා අපටිම කපටි නරිහාමි කෙනෙක්. ඉතින් මේ නරිහාමිගේ වැඩේම හැම වෙලේම නිදාගන්න එකම. හරිම කම්මැලි. ඉතින් දවසක් මෙහෙම නිදාගෙන ඉන්න නරිහාමිට බඩගින්නක් ඇවිල්ලා කන්න මොනවා හරි හොයාගන්න ඕනි කියලා හිතලා කැලේ මැදින් ඒ අතට මේ අතට ඇවිදගෙන ගියා. හැබැයි නරිහාමියට කන්න නම් කිසිම දෙයක් හම්බුනේ නැහැ. ඉතින් ඔය විදිහට කැලේ ඇතුළට ඇවිදගෙන යනකොට මිදි වැලක මිදි පිරීලා තියනවා නරිහාමි දැක්ක. දැකපු නරිහාමිට නම් කොහොම හරි මේ මිදි ගෙඩියක් කඩාගෙන කන්න ඕනි කියලා හිතුවා. එහෙම හිතලා නරිහාමි කීප වතාවක්ම උඩ පැනලා බැලුවත් මිදි පොකුරක් නම් කඩා ගන්න බැරි වුණා. ඉතින් නරිහාමිට හරිම දුකයි. අන්තිම වතාවටත් උඩ පැනලා උත්සාහ කරත් මිදි පොකුර කඩා ගන්න බැරි වුණ දුකට ඒක දිහා බලාගෙන කමක් නෑ මේ මිදි තිත්තයි. තිත්ත මිදි කන්න බෑනේ කියලා හිත හදාගත්තා. ඉතින් ආපහු හැරිලා කැලේට යන්න තමයි සිද්ධ වුනේ.